Hello guys, welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් මං අද ඔයාලට අරන් ඉන්නේ 2025 book fair එකේ vlog එකක්. අපි කොහොම හරි උදේ 11 මාරට විතර තමයි කුලියපිටින් පිටත් උනේ. මොකද මම මේ දවසේ book fair යන්න නෙවෙයි හිතන් හිටියේ. හැබැයි ඊට පැයකට විතර කලින් decide කරා අද ගියා නම් හොඳයි කියලා. ඊට පස්සේ කොහොම හරි 11 මාරට විතර අපි බස් එකට නැග්ගා. ඊට පස්සේ එකමාර දෙක විතර වෙද්දී අපි ෆ්ලෝටින් මාකට් එක ළඟ හිටියා. ඊළඟට එතන ඉඳලා මම පික්මී එකක් දාගෙන කෙලින්ම BMI CH එකට තමයි ලොකේෂන් එක දැම්මේ. කොහොමද මට මතක විදිහට ඒ පික්මී එකෙන් ගත්තේ රුපියල් 490 ගාණක්. එතකොට මම හිතනවා ඒ දුර ප්‍රමාණය එක එකමාරම වටිනවා. බස් වල ගිහිල්ලා අර ගොඩක් ටයිම් එකක් යනවා. ඒ වගේම අපි අර බස් ගැන ලොකුවට දන්නෙත් නැහනේ. ඒ හින්දා ඔයාලත් බුක් ෆෙයා යන්න ඉන්නවා නම් ඒ ගානට පික්මී එකේ යන එක හොඳයි කියලා මම හිතනවා. කොහොම හරි අපි BMI CH එකට 2:00 විතර වෙද්දි ගියා. ඔයාලා දන්නවනේ මේ පාර බුක් ෆෙයා එක තියෙන්නේ BMI CH එකේ. සැප්තැම්බර් 27 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 6 වෙනිදා වෙනකල් මේ පාර බුක් ෆෙයා එක තියෙනවා. මම බුක් ෆෙයා එකට ගියේ සැප්තැම්බර් 29 වෙනිදා. මම මේ බුක් ෆෙයා යන ෆස්ට් ටයිම් මට හිතුණා මේ පාරේ ගිහින් පොත් ටිකක් අරන් ආවත් හොඳයි කියලා. මම ගොඩක් පොත් කියවන කෙනෙක් නෙවෙයි. හැබැයි මම මේ අවුරුද්ද හිතාගත්තා මම පොත් කියවන්න කොහොම හරි පුරුදු වෙනවා කියලා. ඉතින් මම ඒ ගෝල් එක යම් තාක් දුරකට අචීව් කරගෙන තියෙනවා. ඒ හින්දා මම හිතුවා මේ පාර බුක් ෆෙයා ගිහිල්ලා පොත් ටිකක් අරන් එන්න. අපි කොහොම හරි එන්ට්‍රන්ස් එකෙන් ටිකට් ගත්තා. ටිකට් එකක් වෙන්නේ රුපියල් 20යි. ඔයාලා කැමති නම් ඔයාලට එතනින් ගන්නත් පුළුවන්. නැත්නම් ඔන්ලයින් පර්චේස් කරලා එතනකින් ඒක ස්කෑන් කරලා එන්ටර් වෙන්නත් පුළුවන්. ඒ වගේම එයාලා එතනින් අපිට මැප් එකක් දෙනවා. ඒ මැප් එක අනිවාර්යයෙන්ම ගන්න. මොකද ඒකෙන් තමයි අපිට අපි යන තැන හරියට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ මැප් එකත් Google එකේ තියෙනවා. ඔයාලට කැමති නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි කොහොම හරි මුලින්ම ගියේ J Hall එකට. J Hall එකේ තියෙන ගොඩගේ බුක් ෂොප් එකට තමයි අපි මුලින්ම ගියේ. මම දැන් ඔයාලට ලොකුවට වොයිස් කරන්න නැතුව මම මේ බුක්ස් ටික පෙන්නන්නම්. වැදගත් දේවල් තියෙනවා නම් මම එතනින් විතරක් වොයිස් ඕවර් එකක් ඔයාලට දාන්නම්. ඊළඟට අපි ආවේ J Hall එකේම තියෙන ආශිර්වාද බුක් ෂොප් එකට. ඔයාලා මැන්ඩලා ආර්ට්ස් බුක් එකක් හොය ඉන්න කෙනෙක් නම් ආශිර්වාද එකේ ලොකු රේන්ජ් එකක් තිබ්බා. ඒ කියන්නේ ඇඩල්ට් කලරින් බුක්ස් උත් තිබ්බා. ඒ වගේම චිල්ඩ්‍රන්ට ගැලපෙන ඒවාත් තිබ්බා. ඔයාලට එතනින් කැමති එකක් බලලා පර්චේස් කරන්න පුළුවන්. මමත් කොහොම හරි ආශිර්වාදයෙන් මැන්ඩලා කලරින් බුක් එකක් ගත්තා. ඊට පස්සේ ඒකත් අරගෙන අපි J Hall එකේ තව ඇවිද්දා. මොන වගේ shops ද තියෙන්නේ කියලා බලන්න. මම ඒ හැම එකක්ම ඇතුළට නම් ගිහින් වීඩියෝ කරන්න ගියේ නැහැ. හැබැයි මේ විදිහට එඩියෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන stalls මොනවද කියලා.
இதன் மூலம் இலகுவாக காட்சிப்படுத்தலை இனக்கண்டுகொள்ள முடியும். அதுபோன்று கண்காட்சி காரியாலய மற்றும் ஆன்லைன் காட்சிப்படுத்தப்பட்ட QR கோடை ஸ்கேன் செய்வதனால் காட்சி Sinasini Sibilang. ඊළඟට මං ආවේ සුසර පබ්ලිෂර්ස්ලාගේ තියෙන ස්ටෝල් එකට. මෙතනත් ලොකු පොත් කලෙක්ෂන් එකක් තිබ්බා. බාගේන්ස් පොත් තිබ්බා. ඒ වගේම මාස්ටර් ගයිඩ් පොත්, කියන්නේ අපිට ඉස්කෝලේට අවශ්‍ය වෙන පොත් වගේම අපිට ඉංග්‍රීසි පොත් පවා මෙතන තිබ්බා. හොඳ කලෙක්ෂන් එකක් කොහොම හරි මේ ස්ටෝල් එකේ තිබුණා. මෙතන තියෙන්නේ බාගේන් බුක්ස්. ඒ කියන්නේ එකපාරක් පාවිච්චි කරලා ආයෙ රීසේල් කරන්න තියෙන පොත්. මේවා සාමාන්‍යයෙන් ප්‍රයිස් උනේ 1600 වගේ. එතකොට ඒ ප්‍රයිස් එකට ආයෙ ආරට 20% ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්.
තියෙන එකපාරක් පාවිච්චි කරලා තියෙන පොලිස් يعني රීසේල් ඩිජි පාර්ට් වන්නේ නෑ මේක තමයි ගත්තේ මේක ෆ්‍රී එකේ ඊළඟට අපි ආවේ එන් හෝල් එකට. මේ එන් හෝල් එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ බාගේන් බුක්ස්. ඒ කියන්නේ එකපාරක් පාවිච්චි කරපු පොත් තමයි මෙතන ආයෙ රීසේල් කරන්න තියෙන්නේ. ඔයාලා බුක් ෂොප් වලට යන්න කලින් මම රෙකමන්ඩ් කරනවා මෙතනද ගිහිල්ලා බලන්න ඔයාලා හොයන පොත මෙතන තියෙනවද කියලා. මොකද ඒ කියන්නේ ඇත්ත ප්‍රයිස් එකෙන් half ප්‍රයිස් එකටත් වඩා අඩු ගානකට ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන රීසේල් කරන්න තියෙන පොත් හොඳට ඒ කියන්නේ ඒ කලින් පාවිච්චි කරපු කෙනා හොඳට යූස් කරලා තියෙන පොත් වලට හොයාගන්න පුළුවන්.
ඒක සම්බන්ධයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තේමාවකින් පොතයි. ගීපද රචනය බණ්ඩාරගේ පොත සාහිත්‍ය නිර්මාණ විශාරද ප්‍රචාරකදී ගීත ගායන විශාරද ප්‍රචාරකදී ප්‍රධාන ළමා ගායක කණ්ඩායම. පොත මොනතියක් කවුරුන්ති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිරත සම්බන්ධ කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයයි. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රහකයා වන්නේ එස් ගොඩගේ සහ සහෝදරයෝ ගොඩගේ පරිවර්තන. ප්‍රධාන අනුග්‍රහකයන් වන්නේ අපර ඉන්දිය කොමිස්ටින සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ ආශිර්වාද ප්‍රකාශකයෝ සහ සුසර ප්‍රකාශකයෝයි. ස්වර්ණ අනුග්‍රහකයන් වන්නේ කාලසයි සසරයි කාලසයි. රෝධ අනුසමයයි නිමාශී කාලසයි ආංශය lecture way කාලසයි සමෝධය අක්ෂර අංශය විචාරකයි ඒකවල අංශවල ඒකවල අක්ෂර පහයි උදාහරණයක් ලෙක් එක මාචු ටක්ස් එක උදාහරණයක් ස්ථාපිත කරනවා උදාහරණයක් එන් හෝල් එකෙන් එළියට ආවට පස්සේ ඊට පස්සේ අපි ගිය සරසවි පබ්ලිෂර්ස්ලාගේ බුක් ස්ටෝල් එකට. එයාලගෙන වෙනමම තැනක තමයි එයාලගේ ෂොප් එක තිබුණේ. ගේ මරණය පියාපත් ලද දෝනිය පාරාදීසයක දරුවෝ යන කෘති ස්වර්ණ පුස්තක හොඳම නවකතා වශයෙන් නිර්දේශිතව සම්මාන උළෙල නියෝජනය කළේය. මුදුරු කෙනෙක්ට වගේ දෙන ෂෝක් නේ. හාමුදුරු කෙනෙක්ගේ දිනපොත. දෙන්න වගේ ෂෝක් මේ පිළිකරකට. දශක 4කට අධික කාලයක අත්දැකීම් ඇති ප්‍රවීණ සාහිත්‍යකාරයෙකු වන මෙවර ස්වර්ණ පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී චන්ද්‍රරත්න බණ්ඩාර මහතා මෙවර සරසවි ලේඛක පාඩක හමුවතුලින් ඔබ හමුවට පැමිණ ඇත. 2025 ස්වර්ණ පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු පියාසර සමය කෘතිය. ඒ වගේම ඔහුගේ නවතම කෘතිය වන සීලවතී සින්ද්‍රෝමය තුළ ඔහු විසින් රචිත සියලු කෘති ඔහුගේ අත්සන සහිතව සම්මානීය ප්‍රවීණ ලේඛිකා ශම්‍ය ජයවර්ධන මහත්මිය සරසවි ලේඛක පාඩක හමුවතුලින් මේ අවස්ථාවේ ඔහුගේ අලුත්ම නවකතා සිංහිලි කොඩෙල් කෘතිය ඔහුගේ අත්සන සහිතව මෙහිදී ලබාගත හැක. බොන්දවී යන යෞවනය පිළිබඳ අපූර්ව වෘත්තාන්තයක් මෙම නවකතාවේ යෙදී ඇත. ඇයි රචිත අනිකුත් කෘතියක් වන කොස්මොපොලිටන් ජීවිත, මගේ ශිකාගෝ හදවත, වීනස්ගේ උපත, ඇමරිකා, ප්‍රංශ පෙම්වතා, රෝසමාලි, ගැහැණු ළමයාගේ මරණය, පියාපත් ලද දෝනිය, පාරාදීසයක දරුවෝ යන කෘති ස්වර්ණ පුස්තක හොඳම නවකතා වශයෙන් නිර්දේශිතව සම්මාන උළෙල නියෝජනය කළේය. දශක 4කට අධික කාලයක අත්දැකීම් ඇති ප්‍රවීණ සාහිත්‍යකාරයෙකු වන මෙවර ස්වර්ණ පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී චන්ද්‍රරත්න බණ්ඩාර මහතා මෙවර සරසවි ලේඛක පාඩක හමුවතුලින්
වලදී ඔහු හමුවට පැමිණ ඇත. 2025 ස්වර්ණ පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනුම ඉතිහාසය සමීකෘතිය. ඊළඟට අපි ගියේ ගොඩගේ පොත් මැදුරට. ඒක නම් හරිම ලස්සන තැනක තමයි හදලා තිබ්බේ. ඒ වගේම ඉන්ටීරියර් එකත් හරිම ලස්සනයි. එතනට වෙලා ගොඩක් වෙලා ඉන්න පුළුවන් විදිහේ හරිම ලස්සන විදිහට මේ බුක් ෂොප් එක හදලා තිබුණා. ඒ වගේම ඔයාලා මෙතනට આવොත් ඔයාලගේ ඩ්‍රෝවින් එකක් ඔයාලට එතනින් ගන්නත් පුළුවන්.